Happy Sunday everyone. ඉතින් හැම ඉමිග්‍රන්ට් කෙනෙක්වම මගේ පේජ් එකට වෙල්කම් කරන ගමන් මම කැමතියි ඔයගොල්ලන්ට මට මේ වගේ වෙබ්සයිට් එකක් එක්ක වැඩ කරන්න ඩිජිටල් ස්පේස් එකේ බිස්නස් එකක් හම්බුනේ කොහොමද සහ ඒ දේ කොහොමද ඔයගලන්ට අඳුන්ලා දෙන්නේ මම කොහොමද ඒකෙන් earn කරන්නේ සහ කොයි වගේ අයටද මේකට join වෙන්න පුළුවන් මොකද්ද මේ ඩිජිටල් ස්පේස් එකේ බිස්නස් එකක් කරන එකේ වාසි ගැන කතා කරන්න. ඉතින් මම ගැන මම කියන්නම් මම වරුණි පතිරාජ මම ජීවත් වෙන්නේ ජපානයේ. ප්‍රොෆෙෂනලි නර්ස් කෙනෙක් ඒ වගේම එන්ටර්ප්‍රෙනර් කෙනෙක්. සහ මගේ මේ ඩිජිටල් බිස්නස් එකේ මෙන්ටර් කෙනෙක් විදිහට මම වැඩ කරනවා. ඒ කියන්නේ මම තවත් අයට මේ බිස්නස් එක හඳුන්වලා දෙනවා. ඉතින් ඔයාගේ ප්‍රොෆෙෂනල් ජොබ් එකට අමතරව සයිඩ් හසල් එකක් හොයන කෙනෙක්ද. ඒ වගේම early retirement plan එකකට යන්න ඉන්න කෙනෙක්ද. ඒ වගේම double income source එකක් build up කරලා කරගෙන යන්න කැමති කෙනෙක්ද. සහ healthy wealthy කියන මේ life එක balance එකේ ගෙනියන්න කැමති කෙනෙක්ද. අන්න එහෙම කෙනෙකුට මම හිතන්නේ මේ වගේ digital space එකේ business එකක් වඩාත්ම ගැලපෙනවා. ඉතින් මම කතා කරන්නම් මොකද්ද මේ කම්පැනි එක කියලා. ඔව්. අවුරුදු 51ක් පරණ ජපනීස් කම්පැනි එකක්. ඉතින් ඒ ජපනීස් කම්පැනි එකට මාකටිං සර්විස් එක ප්‍රොවයිඩ් කරන එක තමයි මගේ ඩියුටි එක වෙන්නේ. ඉතින් මම කැමතියි ඔයාලටත් ඒ දේ අඳුනලා දෙන්න. ඉතින් ඔයාට මූලික දැනුමක් කියලා අත්‍යවශ්‍ය වෙන්නෙම නැහැ. ඔයාට fully training site එකක් තියෙනවා. මගේ බිස්නස් එකට ඇක්සස් එක ගන්නවත් එක්කම. ඉතින් ඔයාට වෙනම කියලා මාකටිං කෝස් එකක්වත් ඔයාට නොලෙජ් එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. zero knowledge එකකින් ඔයාට පුළුවන් මේක ස්ටාර්ට් කරන්න. ඒ වගේම තමයි මේ බිස්නස් එක ස්ටාර්ට් කරාට පස්සේ ඔයාට ලැබෙන coaching and mentoring service එක. ඉතින් ඒකටත් ඔයා කිසිම ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔටෝමැටිකලිම ඔයා බිස්නස් එකේ ඕන කෙනෙක් වෙනවත් එක්කම ඔයාට ඒ සර්විසස් දෙකම ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් ඔයා තනියම නෙමෙයි මේ බිස්නස් එක මුල් කාලෙදී ඩෙවලොප් කරලා කරගෙන යන්නේ. මුල් කාලේ කිව්වට ඔයාට අර මේ ඔයා මෙන්ටර් කෙනෙක් දක්වා ආවට පස්සෙත් ඔයාට කෝචින් සර්විස් එක ඔයාගේ මෙන්ටර්ගේ සර්විස් එක අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වගේම තමයි ග්ලෝබලි කමියුනිටි එකක්. ඒ කියන්නේ පැය 24ක් එක එක රටවල් වල කියන්නේ විවිධ රටවල් වල ටයිම් එක වෙනස්නේ. ඉතින් අපේ කමියුනිටි එකත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් අයගේ හෙල්ප් එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ මෙන්ටර් වෙන්න අවශ්‍ය නැහැ. තව කෙනෙක්ගෙන් වුණත් ඔයාට යමක් දැනගන්න ඔයා ඉන්ටර්විව්ස් කරනවද? ඔයා බිස්නස් එක ගැන තව තවත් ස්ටඩි කරනවද? ඒ හැමදේම මත තීරණය වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා early retirement plan එකට යන්න ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රොෆෙෂනල් ජොබ් එක එක්කම මේ බිස්නස් එක ඩෙවලොප් කරලා කරගෙන යන්න. ඊට පස්සේ ඔයාට මොකද අපි දන්නේ නැහැ අපේ පෙන්ෂන් එක අපිට කොච්චරක් ලැබෙයිද සහ අපිට කොච්චර කාලෙකින් ලැබෙයිද. මොකද අපි ඉමිග්‍රන්ට්ස් විදිහට අපිට එක එක රටවල් වල තියෙන ලෝ වලට අපිට යටත් වෙන්න වෙනවා. ඉතින් අපි ඉන්නේ පිට රටකනේ අපි ආගන්තුකයෝ. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ ලයිෆ් එකේ අපි ප්‍රොටෙක්ට් වෙන්න. අපි ඉස්සරහට අපේ ප්ලෑන් එකක් ඇතුව ගෝල් එකක් ඇතුව වැඩ කරන්න. ඉතින් එහෙම කරන කෙනෙකුට මේ වගේ ඩිජිටල් ස්පේස් එකේ බිස්නස් එකක් වඩාත්ම ගැලපෙනවා. ඉතින් මේක ඇත්තටම ඔයාගේ ඒ කියන්නේ අපිට පුළුවන් අපේ ජෙනරේෂන් එකකින් ජෙනරේෂන් එකට මේක හෑන්ඩ් ඕවර් කරන්නත්. ඉතින් ඔයා early retirement plan එකකට යන්න ඉන්න අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි නම් ඔයාට පුළුවන් ඔයාගේ තරුණ වයසේ ඉන්න දුවට පුතාට මේ දේ හෑන්ඩ් ඕවර් කරන්නත්. ඉතින් එහෙමත් බෙනිෆිට් එකක් තියෙනවා මේ බිස්නස් එකේ. ඉතින් ඔයාට මම හිතන්නේ healthy wealthy life එක දෙකම balance එකේ ගෙනියන්න මේ වගේ බිස්නස් එකක් වඩාත්ම ගැලපෙනවා කියලා. ඉතින් ඉමිග්‍රන්ට්ස්ලා විදිහට අපිට කොයි වෙලේ අපේ ජොබ් එක නැති වෙයිද? අපිට ජොබ් එකෙන් ටික දවසකට නිවාඩු ගන්න වෙයිද? අපිට ජොබ් එක නැති වෙලා අපේ මව්බිමට යන්න වෙයිද කියන දේ අපි දන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ ඒ රටවල වල තියෙන නීති රීති අනුව තමයි. ඉතින් එහෙම යුගයක අපිට අපි වෙනුවෙන් දෙයක් කරලා තිබ්බොත් කොච්චර අපේ ලයිෆ් එකට ඒක හෙල්ප්ෆුල් වෙයිද නේද? ඉතින් මං හිතන්න යමක් කියලා මගේ vlogs වලිනුත් මම හැමදාම ගෙනාවේ දේ තමයි. ඉතින් මං හිතනවා ගොඩක් දෙනෙක් එකත් එකතු වෙලා හිටියා. ඉතින්
ඉතින් මට ඔයගොල්ලන්ට අද කියන්න තියෙන්නේ ඉතින් මේ බිස්නස් එකේදී අපි earn කරන පැත්ත ගැන කතා කරොත් මුලින්ම මම මාකටිං සර්විස් එක ප්‍රොවයිඩ් කරන එකට මට කම්පැනියෙන් ගෙවනවා ඒගොල්ලෝ කමිෂන්ස්. ඊට පස්සේ මට බෝනස් දක්වා යන්න පුළුවන්. අවුරුදු 5කින් පස්සේ වගේ ඒ කියන්නේ ඊට කලින් වුණත් යනවා ඉන්නවා. ඔයාලට පුළුවන් ඕගොල්ලන්ගේ early retirement plan එකට ගිහිල්ලා ඕගොල්ලන්ගේ monthly salary එකක් දක්වා මේ business එක develop කරගෙන යන්න. ඉතින් ඔයාලා කවදාවත් හිතුවද Facebook එක හරහා මෙහෙම ඉහළ පහළ යද්දි මේ වගේ digital business එකක් ඕගොල්ලන්ට හම්බෙන වෙලාවක ඔයාලා හිතුවද මේ වගේ business උත් තියෙනවා කියලා? ඔව් මොකද මටත් මුලින් doubt එකක් තිබුණා. මොකද හැම online business එකක්ම අපිට trust කරන්න අමාරුයි කියලා ගොඩක් දෙනෙක් කියනවා සහ මටත් ඒක හිතෙච්ච දෙයක්. නමුත් මේ business එකෙන් මට ලැබිච්ච දේවල් බොහොමයි. මම ඉගෙන ගත්ත දේවල් බොහොමයි. මම earn කරපු දේ එසේමයි. ඉතින් ඒවත් එක්ක මම කැමතියි මගේ මේ අත්දැකීම ඔයගොල්ලෝ එක්කත් බෙදා ගන්න. ඔයාලට පුළුවන් මගේ www.varunipathiraj.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ ඔයගොල්ලන්ට පේන්නේ වෙබ්සයිට් එක. ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ name and email address එක පල්ලෙහින් දාලා ඒකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. රෙජිස්ටර් වෙලා ඔයගොල්ලන්ට in details කම්පැනිට join වෙන්න කොහොමද කියලා ගන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් මගේ messenger හරහා මොකද මගේ වරුණ පතිරාජ නමින් තමයි මගේ මොනවාද Facebook account එක ඊළඟට මගේ business page එක ඊළඟට මගේ YouTube channel එක මගේ Instagram එතකොට TikTok ඔය ඔක්කොම තියෙන මගේ එකම නමකින්. ඉතින් ඔයගලන්ට හොයාගන්න හරිම පහසුයි. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් මගේ හැම සයිට් එකකටම ගිහිල්ලා ඔයගලන්ට මැසේජ් එකක් දාලා ඔයගලන්ට පුළුවන් ඉන්ක්වයර් කරන්න. සහ ඔයගලන්ට on call හරහා මම මේ ගැන තවත් විස්තර දෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් ගිහිල්ලා ඉන්න හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔයගොල්ලන්ගේ මොකක් හරි ඩ්‍රීම් එකක් තිබ්බනම් ඒක සක්සස් වෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් ගිහිල්ලා එන්න සුබ දවසක් ඔයාලා හැම දිනටම